කඩුවෙල ප්‍රදේශයේම කලින් වතුර මල් පද්ධති සවි කරපු ෆීල්ඩ් එකට යාපදව මේ කොටස පැපල් සහ පැෂන් ෆෘට් වගාවක් කිරීමට බලාපොරොත්තු වෙනවා. එතකොට ඒකට ජල සම්පාදන පද්ධතියක් සවි කරන්න කටයුතු මේ වෙද්දි කරගෙන යනවා. එතකොට මේ විදිහට තමයි මේ පාත්ති සකස් කරලා තියෙන්නේ. මේ තියෙන්නේ පැපොල් හිට වෙනවා මෙතනින්. ඊට පස්සේ මෙතනින් පැෂන් හිට වෙනවා. ඊට පස්සේ මෙතනින් පැපොල් හිට වෙනවා. එතකොට පැපොල් ගස් දෙකක් අතර පරතරය අඩි 10ක්. එතකොට ඒකේ ඉන්ටර්ක්‍රොප් එකක් විදිහට පැෂන් ඒ පැපොල් පෝලින් දෙකක් ඇතුළත පැෂන් පෝලිමක්. මේ කණු හිටවල තියෙන පැෂන් වගාව සඳහා පැපොල් පෝලින් දෙකක් ඇතුළත පැෂන් පෝලිමක් විදිහට ඒකටත් අඩි 10 පරතරය ලැබෙන විදිහට තමයි මේ ක්ලයන්ට් වගාව කරගෙන යන්නේ. එතකොට මේක ආයෙත් පැපොල් වගාව, මේක පැෂන් වගාව. මේ විදිහට තමයි වලවල් මේ විදිහට සකස් කරලා තියෙනවා. එතකොට මේ ශේෂ්ත්‍රයට වතුර ලැබෙන්නේ කැලණි ගඟෙන්. මම කලින් කරපු වීඩියෝ එකේ ඒක තියෙනවා. එතකොට ඒකෙන් අපි මේ වෙද්දි මෙතනටම වතුර බටයක් අරගෙන ඉවරවයි. අඟල් දෙකෙන්. ඒ අඟල් දෙකේ බටෙන් ඔය පල්ලෙහාට තියෙන නිල් පාට ලොකු කරාමෙන් ස්ප්‍රින්ක්ලර් පද්ධතිය එහෙම නැත්නම් වතුර මල් පද්ධතිය සම්පූර්ණයෙන් මේ පැත්තට යන එක ඔෆ් කරලා දාන්න පුළුවන්. ඊට පස්සේ මේ විදිහට කරාම දෙකක් සවි කරලා තියෙනවා. අඟල් දෙකෙන් අඟලට රෙඩියුසර් සොකට් එකක් ගහලා රෙඩියුසර් සැඩල් ක්ලෑම්ප් එකක් ගහලා එතකොට පහලින් තියෙන්නේ පැපොල් වගාවට යන බටය. ඒ වගේම ඉහළින් තියෙන මේ කරාමේ පැෂන් වගාවට යන බටේ විදිහට තමයි හදලා තියෙන්නේ. මොකද මේ වගාව වෙලාවකට පැපොල් වලට වතුර දාන්නත් වෙලාවකට පැෂන් වලට වතුර දාන්නත් හෝ දෙකම දාන්නත් පහසු වෙන්න තමයි මේ විදිහට හයි කරලා තියෙන්නේ. එතකොට මේ ශේෂ්ත්‍රයේ දිග ගත්තාම උපරිම වලවල් 23ක් තියෙනවා මේ කොටසට. ඒ කියන්නේ මේ දාලා තියෙන කුඩා බට දෙකෙන් මේ පැත්තට වලවල් එකම මේ කොනේ ඉඳන් එහා කොනට වලවල් 23ක් විතර තියෙනවා. එතකොට වලවල් 23ක් කියන්නේ මීටර 3න් 3 පරතරේ තියෙන්නේ. එක දිගට අපිට මිලිමීටර්ස් 16 බටෙන් ජලය සම්පාදනය කරන්න බෑ. දැන් මේ විදිහට බැලුවොත් තියෙන පැෂන් වගාව මේ කොනේ ඉඳන් එහා කොනටම මීටර 63ක් තියෙනවා. ඒතර මීටර 63ක් දිගට සාමාන්‍යයෙන් මීටර 100ක් දිගට අපිට යවන්න පුළුවන්. නමුත් අපි පුළුවන් තරම් ඒක අඩු කරලා ශේෂ්ත්‍රයේ බෙදලා ගන්න තමයි බලන්නේ. ඒ හින්දා මේ විදිහට මෙතනින් බට දෙකක් යනවා අඟලේ බට වලින්. මෙන්න මේ පාති සෙට් එක මේකත් එහා කොනටම නෑ. එහා පැත්තේ පාති තියෙන එක ස්ප්‍රින්ක්ලර් ඔපරේට් වෙනවා. එතකොට මේ පාති ටිකයි මෙතන පෝලිං තියෙනවා 1 2 3 4 පැෂන් පෝලිං 4යි පැපල් පෝලිං 4කුයි මෙතන තියෙනවා. ඊළඟට මේ පැත්ත පළල වෙනවා පැෂන් පෝලිං 8යි පැපල් පෝලිං 8ක් විදිහට. එතකොට මේ මීටර 63 එක දිගට මෙහෙම අඟල් මිලිමීටර්ස් 16 බටේ දෙන්නේ නැතුව ඒකත් ශේෂ්ත්‍රය දෙකකට බෙදලා මෙතනින් ආපහු ඒ කියන්නේ පැල වලවල් 12කට එහයින් 12 2 24යි 12කට එහයින් ආයෙත් මේ විදිහට අර විදිහට පැෂන් වගාවටයි පැපොල් වගාවටයි නල දෙකක් දාලා තියෙනවා. මේ පහළ තියෙන එක පැපොල් වගාවට ඒක යම් තරමක් දිගට තියෙනවා. මොකද අවසාන පැපොල් පැලේ තමයි මේ ශේෂ්ත්‍රයේ මායිම වෙන්නේ මෙතන. එතකොට ඊට එහයින් මේ කණුව හිටවලා තියෙන්නේ පැෂන් වගාවට. ඊළඟට මෙතනින් මේ බටෙන් එහාට මීටර එතකොට 32ක් විතර තියෙන්නේ. 31ක් 32ක් විතර. ඒක අපිට තනියම දෙන්න පුළුවන් මිලිමීටර්ස් 16 බටයකින්. ඒක පීඩනයේට ගැටලුවක් වෙන්නේ නැහැ. එතකොට මේකෙදී සවි කරන්න බලාපොරොත්තු වෙන්නේ විශේෂයෙන් මේ ක්ලයන්ට්ගේ ඉතුරු වෙච්ච අඟලේ බට තිබුණා රෝල් දෙකක් විතර. ඒ දෙක පාවිච්චි කරන්න ඕනේ කියපු නිසාත්
ඊළඟට අඟලේ බටෙන් අපිට දෙන්න පුළුවන් ඩිස්චාර්ජ් එක ගැන හිතලා පැයට ලීටර 40 මයික්‍රෝජෙට් ස්ප්‍රේ භාවිත කරලා තමයි මෙහි ජල සම්පාදන කටයුතු කරන්නේ. ඒතකොට මිලිමීටර්ස් 16 බටේට මයික්‍රෝජෙට් ස්ප්‍රේ සවි කරනවා. පැපොල් වලට ඇන්ගල් ස්ප්‍රේ එකත්, ඒ කියන්නේ 180 අංශක ස්ප්‍රේ එකත්, ඒ වගේම පැෂන් වලට අංශක 360 ස්ප්‍රේ එකත් විදිහට තමයි සවි කරන්න බලාපොරොත්තු වෙන්නේ. මේ ශේෂ්ත්‍රයත් ගියවර ස්ප්‍රින්ක්ලර් පද්ධතිය සවි කරපු ස්ථානයක්. එතකොට ඒකට දැන් මේ ඇතුලේ තිබුණ මේ බෑග්ස් ටික දාලා තියෙනවා. ඒ ස්ප්‍රින්ක්ලර් පද්ධතිය ඒතර මෙහි වගාවක් කරනවා නම් දැනට භාවිත කරන්න පුළුවන්, ගැටලුවක් නැහැ. මේ විදිහට තමයි එතකොට මේ ශේෂ්ත්‍රය තියෙන්නේ. ඒතර පැල 12කට වලවල් 12කට මේ කරාම දෙකෙනුත් ඉන්පසු එයින් ඉදිරියට තියෙන වලවල් 12කට හෝ 13කට මේ අපි කලින් ඉරිගේෂන් එක කරනකොට එලාගත් අඟල් දෙකේ බටෙන් පාර්ශ්විකව අඟලේ බට අරගෙන මේ විදිහට මෙතනින්ොත් කරාම සවි කරලා තියෙනවා. මේ විදිහට. එතකොට මෙතන පහළ තියෙන්නේ පැපොල් ඉහළ කරාමය, මේ පැත්තේ දකුණු පැත්තේ කරාමය පැෂන් වලටත් භාවිත කරනවා. ඒතකොට මෙතන මේ එළියෙත් මේ වැටෙන් එපිටත් පැපොල් වගාවක් මෙතන එයා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒතකොට මේ පැපොල් වගාවටත් මේ විදිහට වලවල් කපල් තියෙනවා. මේ පැපොල් වගාවටත් ජලය සම්පාදනය කරන්න අවශ්‍යයි. ඒතර අඟල් දෙකේ බටේ මේ විදිහට බිත්තිය දිගේ එනවා. මේ විදිහට මේ අයිනටම පැපොල් ජල සම්පාදනය කරන්න බලාපොරොත්තු වෙනවා. එතකොට මේ තියෙන්නේ ගිය සැරේ හදපු කන්ට්‍රෝල් පැනල් එක. එතකොට මේකෙදී මම කියපු විදිහට මෙතනට ඩිස් ෆිල්ටර් එකක් ඩ්‍රිපර්ස් වගේ හයි කරනවා නම් අපි ඒක අනිවාර්යයෙන්ම භාවිත කරන්න වෙනවා. ඒකට ඉඩ තියලා තියෙනවා මෙතන. එතකොට පහලින් තියෙන කැලණි ගඟෙන් මේ විදිහට වතුර ලබා ගන්නවා. මෝටරේ ආරක්ෂාවට මේ වෙද්දී බොක්ස් එකක් වගේ හදලා තියෙනවා. මේ විදිහට කැලණි ගඟෙන් වතුර අරගෙන තමයි මේ ශේෂ්ත්‍රයට වතුර සම්පාදනය කරන්නේ. අපි බලමු සවි කරපුවාම කොයි විදිහටද ක්‍රියාත්මක වෙන්නේ කියලා. එතකොට මේ විදිහට බට ලයින් දෙකටම මේ වෙනකොට සබ්ලැටරල් මිලිමීටර්ස් 16 බටේ සවි කරලා ඉවරයි. පැපොල් වලට වෙනමත්, ඒ වගේම පැෂන් වලට වෙනමත්. එතකොට මේ භෝග දෙකට අවස්ථා දෙකකදී වතුර ලබා දෙන්න පුළුවන්. ඒ කියන්නේ පැපොල් දාන වෙලාවට පැෂන් එක ඕෆ් කරන්නත්, පැෂන් දාන වෙලාවට පැපොල් එක ඕෆ් කරන්නත් ඒ වගේ මාරු කර කර පාවිච්චි කරන්න පුළුවන්. මේ සම්පූර්ණ ඊඩම කොටස් දෙකකට බෙදලා දීලා තියෙන්නේ. මොකද හේතුව මිලිමීටර්ස් 16 බටයි අපිට මීටර 63ක් එක දිගට අදින්න බෑ. එතකොට ඒකේ ෆ්‍රික්ෂන් එක 1 මීටර 100ක් යන්න වුණත් අපි ප්‍රැක්ටිකලි මීටර 100 දාන්නේ නැහැ. මොකද ඒක ඒතර ප්‍රෙෂර් එකට බලපානවා. ඒතර මීටර 34ක් 32ක් අතර ප්‍රමාණයකට තමයි බටේ වැදිලා තියෙන්නේ. ඒක සාමාන්‍ය 30ක් විතර වෙනවා වලවල් වල අයින් ගත්තායින් පස්සේ. ඊළඟට මේ බටේ හයි කරනකොට මේ විදිහට අපිට මේ මිලිමීටර්ස් 16 බටේ රතු පාට ඉරක් එනවා. එහෙම නැත්නම් නිල් පාට ඉරක් එනවා. ඒකට අපි ඕක උඩ අතට එහෙම නැත්නම් එක දිශාවකට තමයි ඒක හයි කරන්නේ. මේ බටේ ඇදලා අපි අන්තිමේට ක්ලිප් එක දානවා. ඒ දානකොට අපි මේ රතු ඉර හැම වෙලේම මුහුණතට එහෙම නැත්නම් අපි නොසල් එකක් ඩ්‍රිප් එකක්
ඩ්‍රිප් එකක් හයි කරනවා නම් සාමාන්‍යයෙන් ඒකත් අපි උඩ අතට එහෙම නැත්නම් පැත්තට හයි කරන්න පුළුවන්. එතකොට ඒ හයි කරනකොට අපි ඒ පැත්තට තමයි ඒ ඉර අපිට ඒ නොසල් එක රිපර් එක එහෙම නැත්නම් මයික්‍රෝජෙට් ස්ප්‍රේ එක හයි කරගන්න පහසු වෙන්න තමයි ඒ වගේ ඉරක් තියෙන ඉරි බලලා අපි බට එලා ගන්න එකයි. මේ විදිහට මේක ලණුවකින් ගැට ගහ ගන්න අවශ්‍යයි. මේ විදිහට බටේ ඇදලා ඊළඟට මෙන්න මේ රතු නොසල් මම මෙතන හයි කරලා තියෙන මයික්‍රෝජෙට් ස්ප්‍රේ නොසල් එක මේක අංශක 360ක් වතුර විදිනවා මේ විදිහට. එතකොට මේ වල සම්පූර්ණයෙන්ම වටේම මේ පැෂන් වල සම්පූර්ණයෙන්ම තෙමෙන්නම මේ වතුර පාර වැටෙනවා. ඒ විදිහේ මයික්‍රෝජෙට් ස්ප්‍රේ කියන නොසල් එක තමයි පාවිච්චි කරලා තියෙන්නේ. මේකෙත් එහෙමයි. ඒතර අනිවාර්යයෙන්ම පස් ලෙවල් කරලා පැලේ හිටවන්න අවසාන වශයෙන් හදාගත්තයින් පස්සේ තමයි අපි ස්ප්‍රේ ජෙට් එක එහෙම නැත්නම් ඩ්‍රිප් එක විදින තැන හොයාගන්න වෙන්නේ. මොකද ඒකට හේතුව තමයි දැන් උදාහරණයක් විදිහට මේ බටේ මේ පෙපල් වගාවට බැලුවොත් මෙතන පස් පිඩල්ලක් තියෙනවා. මේ පස් පිඩල් උඩින් අරගෙන බටේ ඇදලා අපි එතනින් ගැට ගහලා නොසල් එක දැම්මොත් මේ පස් ටික මේ වල පුරවන්න එහෙම නැත්නම් මේ වල වටේ බේසින් එකක් දාගන්න පාවිච්චි කරායින් පස්සේ එතන තනිතලා වෙනවා. ඒතර බටේ තව එහාට යනවා. එතකොට මේ වල මැද මේ වෙලාවේ අපි විදලා දැම්මොතින් බටේ අවසාන වශයෙන් අදිනකොට මොකද වෙන්නේ? ඒ නොසල් එක වලෙන් එපිටට ගිහිල්ලා ඒ වතර ඒ ශාකයට ප්‍රයෝජන කර ගන්න බැරි වෙනවා. මම හිතන්නේ පැහැදිලි වෙන්නේ නැති මේ මයික්‍රෝජෙට් ස්ප්‍රේ ක්‍රමයට පැපොල් සහ පැපොල් වගාව ඇතුලේ ඉන්ටර්ක්‍රොප් කරලා කරන පැෂන් වගාව කර ජල සම්පාදනය කිරීම ගැන මොනවා හරි මේ සම්බන්ධයෙන් ගැටලුවක් තියෙනවා නම් පහලින් කමෙන්ට් කරන්න. ස්තුතියි.